Hi guys! ඉතින් කොහොමද ඔයාලට? ඉතින් වෙනදා වගේම අපි අදත් ඔයාලව ලස්සන තැනකට එකගෙන යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මොලේ අරගන්න එපා. කොහෙවත් යන්නේ නැතුව බ්ලොග් එක ඉවර වෙනකම් අපිත් එක්කම ඉන්න. එහෙනම් අපි යමු. ඉතින් යාළුවනේ අපිට මේ යන අතරමඟ හම්බුණා දැදුරුවේ වේල්ලක් අතරමඟ තමයි මේ හම්බුනේ මේ පාරේ යන ගමන්. ඉතින් අපි ඒක ලස්සනයි මේ අර වතුර මේ දවස්වල වැර්ත තිබුණා ඒ නිසා අර වතුර වැඩිපුර වතුර තියෙනවා. ඉතින් ඒ නිසා මේක ලස්සනයි අර එතනින් වේල්ලෙන් වතුර දානවා. ඒක දැක්කට පස්සේ අපි ඉතින් මේකත් ඔයාලට පෙන්වන්න කියලා හිතුවා. ලස්සන දර්ශනයක් නිසා. යාළුවනේ අපිට මගේ යන ගමන් PNS එකක් හම්බුණා. ඉතින් අපේ වයිෆ් ආසයි ගොඩක් PNS එකෙන් try කරන්න. traveling scene එකේ ඉන්නේ. මේ ඉන්නේ අපේ සහෝදරයෙක් වගේ ඉන්න අපේ මල්ලි. මේ ඉන්නේ අපේ වයිෆ්. අපි PNS එක ඇතුළට නම් ආවා. ආවේ නම් එග්ලස් කන්න කියලා හිතාගෙන කියන්න දුකයි. එග්ලස් මේ වෙනකොටත් ඉවර වෙලා යාළුවනේ. ඉතින් අපිට ලොකු බඩගින්නකුත් නැති නිසා චූටි දෙයක් තමයි කන්න හිතුවේ. ඉතින් අපි ෆිස් පේස්ට්‍රි ගත්තා. ඔන්න ඉතින් අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඉතින් දැන් මේ වංගු ගොඩක් තියෙන පාරක් තියෙන යාළුවනේ ඉස්සරහට. ඔව් මේ ණය වැටුණු පාර තමයි අපි මේ යන්නේ. ණය වැටලා තියෙන එක කොහොමද කියන්නේ? නෑ ණය වැටුණු පාර නෙමෙයි. අතරම මේක ණය වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අපේ යාළුවෝ ටික එන්න මේ අපි වංගු ටික දිගේ අරගෙන මේ බලන්න යන් මේක ලස්සන පාරක්. ඉතින් ඉස්සරහට යමු අපි. ඔව් මේක මේ ගොඩ දුරක් තියෙනවා යාළුවනේ. මේ අපි මේ ගිහපු පාරේ දින් සාහනේ දුරයි නේ නිසා අපි ඒක ඉතින් ෂොට් කරලා මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. එහෙනම් ඔයාලත් අපිත් එක්කම යමු. ඔව්. අපි දැන් යන ගමන් අගේ චුට්ටක් නැවැත්තුවා. මෙතන බෝඩ් එකක් තියෙනවා හුලංගල කියලා කිලෝමීටර් 5යි එතන. ඒක ඒ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි යන් ඉස්සරහට. අර පාරෙන් අපි පොඩි දුරක් ආපුවාම තව මේ කොන්ක්‍රීට් පාර තියෙනවා. ඊට පස්සේ මේ බෝඩ් එකක් දෙපැත්තෙන් තියෙනවා හුලංගල කියලා. එතනින් අපි ඇතුළට යමු. මෙතනින් අපි බයික් දැම්මා. මොකද උඩට යන්න බෑ පාර ගල් තියෙන පාරක් තියෙන. මෙතනින්
ටිකට් කවුන්ටර් එක තියෙනවා. ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් අරගෙන අපි ඇතුළට යන්න හදන්නේ. බයික් ඔයාලා මෙතනින් දාලා යන්න අනිවාර්යෙන්ම. මොකද උඩට යන්න බෑ. අපරාධේ ඔයාලගේ බයික් කවුට් වෙනවා, ක්ලච් ප්ලේට් යනවා. මොකද ගල් පාරක් තියෙන. අපේ බබා නම් තාම ලෑස්ති වෙන ගමන්නේ. අපි දැන් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ටිකට් ගත්තා. අරගෙන ටිකට් කවුන්ටරේ තියෙන බයික් දාන පාස් එක එහෙමයි. අපි එතනින් බයික් දාලා මේ පාරට ගිහම යන්න ලෑස්ති වෙන්නේ. අපි ගමන ආරම්භ කරා කියන්නේ. දැන් තමයි අපි උලංගල නගින්න ගත්තේ. බයික් එක අතරින් පාක් එකේ දැම්මා. චීස් කියන්නේ. දැන් ඉතින් මෙහෙම නැග්ගට ඉතින් උඩට යනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. මේ ක්ලච් ප්ලේට් ගිහිල්ලා මේ එන්ජින් බොයිල් කරන්න පුළුවන්. ඉතින් දැන් නම් ගැම්මට යනවා. මට දැන් මොන්සේ යන්නේ. සිරවල මට දැන් මේක හොල්සේ. අර කන්දුලක ටිකක් ගිනි ගන්නවා වගේ පේන්නේ මොකද්ද බබා? ගිනි ගන්නවා වගේ නේ. ඒකනේ මීදුම දැකලා නැහැ. මීදුම කියන්නේ ඒකට බබා. තේරුණා? ආයෙම. ඔව්. අනේ ටිකක් ඉඳලා යමුකෝ. ඇයි? මහන්සි කියන්නේ පටන් ගත්ත විතරයි. හරි දානවා. ඔව්. මේ චුට්ට තමයි යාවේ අපි. ඔය ටික ඇවිල්ලා මෙන් හති දානවා. ඌට ඇල්ලුත් ඉන්නවා කිව්වා. මේ අපේ බබා රිවර්ස් එකට එනවා. මික්සබිසි මේ ජිප් එකක් එනවා. ඒක නම් අවුලක් නැති වෙන්න යන්න පුළුවන් වෙයි. ඔල්ලඩි පුදනවා ඉතින් බයික් වල. ඔයාලට උනම් බයික් වල යන්න පුළුවන් මේ වගේ ගැටලුවක් නැහැ. ඉතින් ඒ වුණාට මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් බයික් එක අපරාධේ. මේ මොකද තව කිලෝමීටර ගණනක් යන්න තියෙන ක්ලච් ප්ලේට් එක නමව ගන්න මේ ගෙවා ගන්න හදන්නේ. බයික් ටිකක් එනවා. ඉතින් කොල්ලොන්ගේ පොළු කාලේ ආතල් එකේ යනවා කොල්ල ටික. ආතල් එක වෙන්නේ ක්ලච් ප්ලේට් එක ගියාම කොල්ලන්ට. ඕෆ් රෝඩ් වලම හදාගත්ත ස්කූටියක් තියෙන. ඈ? ඕෆ් රෝඩ් වලම හදාගත්ත ස්කූටියක් තියෙන. මගේ අමාරුවෙන් යන ගෑනු ළමයි මෙහෙම ගෙලින් යනකොට අමාරුවෙන් එතකොට මේ පැත්ත හැරිලා මෙහෙම යනවා. රිවර්ස් ගියර් එකේ. ඔව් ටික දුරක් යනකොට ඇත්තටම පහසුයි. නිකන් ඔයා මත් එකකින් ගියා. ඕන් අරගෙන කියන පිටිපස්සේ. පිටිපස්සේ ඉන්න අරගයි කිව්වා. බබා මොනවද ඔයාලට මේ ගැන කියන්නේ? එයාට කියන්න මොකුත් නෑ. ආපු වෙලේ ඉඳන් එයා කියන්නේ ඒක තමයි. චුට්ටක් ඉඳලා යන්න. ඒ වුණාට අපි සැලනවද සැරෙන්නේ? අපි යනවා ඉස්සරහට. ඔව් නේ. Cheese can.
මල්ලි රිවර්ස් එකට යන්න නේද රිවර්ස් එකට යන්න අපි සෑහෙන දුරක් ආවා. දැන් නම් මහන්සි. උදේටත් අපි චූටි කෑමක් කාලා තමයි ආවේ. චුට්ටක් මෙතන පොඩි නිස්කලංක චූටි වතුර පාරක් යනවා. අපි උදේට චූටි කෑමක් හදාගෙන ආවා. මෙතන චුට්ටක් නැවතිලා ඒක කාලා යන්න කියලා තමයි හිතුවේ. මල්ලි වයිෆොයි ඉන්නවා ගිම්මන් හරිනවා. චූටි කෑමක් වුණාට ඒක ආතල් කෑමක් නේ. අපේ වයිෆ්ගේ කෑම වට්ටෝරුවෙන් එකක්. අපි බලමු මොනවද හදලා තියෙන්නේ කියලා. ආතල් එකට කන්න. ආතල් එකට කන්න කියලා හදාගෙන ආවේ. මඤ්ඤොක්කා. ñොම්මක්කා. මඤ්ඤොක්කා හදාන ආවා. තව කොච්චි සම්බෝල බලමු. මේ මඤ්ඤොක්කත් එක්ක කොච්චි සම්බෝල කාලා තියෙන කට්ටිය. අපේ වයිෆ්ට කූඩැල්ලෙක් කාලා දැන් කකුල් දෙක උස්සෝස ඉන්නවා. මේ කූඩැල්ලෝ ඉන්නවද කියලා බලන්න. එනකොටම කියලා ආවේ කූඩැල්ලෝ නම් අම්මෝ බෑ කියලා. එහෙම කූඩැල්ලෝ නෑ. ඉතින් චූටි එකෙක් හිටියා. ඒක එල්ලිච්ච ගමන් අපි දැක්කා. ඉතින් ගලවලා අයින් කරගත්තා. සුපිරි කෑමක්. සම්බෝල කාලා තියෙනවද මඤ්ඤොක්කයි මේ කොච්චි සම්බෝල? සමග කොච්චි සම්බෝල මේ අපේ වයිෆ් මෙයා තමයි ඉතින් උදේ නැගිටලා හැදුවේ. මම චුට්ටක් සපෝට් එකක් දුන්නා. බොරු කියන්න බෑ. කාලා බලමු නේද? වාව් ඇත්තටම සුපිරි. කොච්චි සම්බෝලත් එක්ක මඤ්ඤොක්කා කියන්නේ ඉතින් වෙනම කෑමක්. ඔව්. මේ කාලා තියෙන කොට රස කියන්න අමුතක නේද? දැන් ගන්න බැරුව වෙන නිසා මේ කාලා ඉන්නම් බඩගිනි ඇත්තටම. අපි ඉතින් කෑවා මඤ්ඤොක්කා කාලා. දැන් එතනින් අපි පිටත් වෙලා මේ යන ගමන් උඩට ටිකක් වැඩි වුණාද මන්දනේ? ඔව්. සුපිරි සම්බෝලෙත් එක්ක ඉතින් ඇත්තටම සුපිරියටම සෙට් වුණා. ඒක නිසා ඔක්කොම ටික කෑවා. සූරි බව පැටව දෙන්නෙක් හිටියා. උන්ටත් දුන්නානේ. උන්ට කෑවා. දැන් අපි ඉස්සරහට යන ගමන්. අපි උඩට යන ගමන්. ඔයාලට වොෂ්රූම් එහෙම තියෙනවා මේ පැත්තේ. මෙතන
බොන්න වතුර ගන්න තියෙනවා. අර ඇතින් තියෙනවා වොෂ්රූම් දෙකක් තියෙනවා. වොෂ්රූම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පරිසරය ආරක්ෂා කරගන්න. ඒ වොෂ්රූම් ඒ අවශ්‍ය පහසුකම් ඉතින් ඇත්තටම තියෙනවා. මෙතන අපි යමු ඉස්සරහට දැන් අපි අපි ඉතින් ගස් ගල් පෙරලගෙනාවේ ගස් ගල් පෙරලගෙන හුලංගල ගාවට ආවා. හුලංගල එලිවේෂන් 795 මීටර්. ඇත්තටම මේ සුන්දරත්වය ඉඳගන්න ඔයාලා අනිවාර්යෙන් මේ කැමරාවෙන් පෙන්නනවා වගේ නෙමෙයි. මෙතන view point එක පට්ටම ලස්සනයි. ඉතින් ඔයාලා ඇවිල්ලා සුන්දරත්වය ඔයාලගේ ඇස් දෙකෙන් ඉඳගන්න මම කියන්නේ. ඇත්තටම අපි පළවෙනි වතාවට මේ තැනට ආවේ මාරම ලස්සනයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ඇවිල්ලා මේ සුන්දරත්වය ඉඳගන්න. කට්ටියක් ඉන්න අපි ඉතින් යන්න තමයි බලමු. ඉතින් අපි ආගන්න මතත් තියනවාද වයිෆ් නපොට කුරු ගන්න බලමු. ඇත්තටම අපි දැන් පිටත් වෙන්න කියලා හදන්නේ. අපි වගේ තියෙනවා. ඔයාලා අනිවාර්යෙන්ම අපි ඉස්සරහින් වගේ මේ ආසිරිය මේ සුන්දරත්වයේ ඉන්න අනිවාර්යෙන්ම ඇවිල්ලා එතකොට මේ කැමරාවල දෙන්නවට වඩා ලස්සනක් මෙතන තියෙනවා. ලොකු ලස්සනක් තියෙනවා. ඉතින් අපි එන පිටත් වෙමු. අපි ආයෙත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙනවා. අදට යනවා.